අපේ ඇඟේ තියෙන හැම ඉන්ද්‍රියක්ම හැදිලා තියෙන්නේ පුංචි සෛල වලින්. සාමාන්‍යයෙන් මේ සෛල හැදෙන්නේ, බෙදෙන්නේ සහ මැරිලා යන්නේ බොහොම පාලනයක් ඇතුවයි. හැබැයි සමහර වෙලාවට සෛලයක තියෙන DNA වල වෙනසක් වෙන්න පුළුවන්. මේ වෙනස් වීම නිසා ඒ සෛලය පාලනයකින් තොරව වේගෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ විදිහට වෙනස් වුණු සෛලය දිගින් දිගටම බෙදිලා අසාමාන්‍ය සෛල ගොඩක් හැදෙනවා. ගෙඩියක් ඇතිවීමේ මුල්ම අවස්ථාව තමයි මේ. මුලින්ම මේ ගෙඩිය හානිකර නොවන එකක් වෙන්න පුරුවන්. ඒ කියන්නේ ඒක එක තැනක විතරක් තියෙනවා මිසක් ඇඟ පුරා පැතිරෙන්නේ නැහැ. හැබැයි කාලයත් එක්ක සමහර ගෙඩි පිළිකා බවට පත් වෙනවා. එතකොට ඒ සෛල අවට තියෙන පටකවලට හානි කරනවා වගේම සාමාන්‍ය සෛල වලට වඩා වේගෙන් වර්ධනය වෙනවා. මේ පිළිකා සෛල ලේ හරහා හෝ වසා පද්ධතිය හරහා ඇඟේ වෙනත් කොටස් වලටත් පැතිරෙන්න පුළුවන්. එතකොට ප්‍රතිකාර කරන එක ටිකක් අමාරු වෙනවා. පිළිකාවක් හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න එක දොස්තරලට ලොකු උදව්වක්. ඒ හරහා රෝගේ මුල් අවධියේදීම හඳුනාගෙන සාර්ථකව ප්‍රතිකාර කරලා ජීවිතේ බේර ගන්න පුළුවන්.